හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. වීඩියෝ එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඔයාලා දැනටම දැකලා තියෙන හින්දා ඔයාලා දන්නවා අපි මේ කොහෙද ඉන්නේ කියලා. ඔව් අපි ඉන්නේ වියනාවල. වියනා කියන්නේ ඕස්ට්‍රියාවල කැපිටල් එක. ඉතින් ක්‍රිස්මස් කාලේ වියනා කියලා කියන්නේ හරිය ලස්සන සිටි එකක්. ඉතින් අපි දෙන්නට සෑහෙන කාලෙක ඉඳලා වමනාවක් තිබ්බා ක්‍රිස්මස් කාලේ වියනා එන්න. ඉතින් ඔන්න මේ අවුරුද්දේ අපි දෙන්නට වියනා එන්න පුළුවන් වුණා. වියනවල අපි කීප දවසක් ඉන්නවා. හැබැයි අපි පළවෙනි දවසේ ගොඩක් තැන් බලන්න ගියා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ පළවෙනි දවසේ අපි වියනවල බලපු තැන්. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. අපි උදේම ආවේ රෙඩ් බෝ එක බලන්න. රෙඩ් බෝ එක කියන්නේ වියනවල ගොඩාක් ඇට්‍රැක්ටිව් තැනක්. මෙච්චර උදේම කොච්චර සෙනගක් ඉන්නවද කියලා ඔයාලට පේනවනේ. මේ తాවකාලිකව වැටවල් ගහලා තියෙන්නේ මිනිස්සු පාරට එන හින්දා. මොකද හැමෝටම ඕනේ මෙතන ෆොටෝ එකක් ගන්න. මෙතන ටිකක් දවල් වෙද්දි ගොඩාක් ක්‍රවුඩඩ් වෙලා ට්‍රැෆික් වැඩි වෙන හින්දා පාරට ආවොත් ෆයින් එකකුත් වදිනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් ක්‍රිස්මස් කාලේ වේනාවොත් එහෙම ඔයාලත් මෙතනට එන්න අමතක කරන්න එපා. එතන ඉස්සරහම තමයි තියෙන්නේ ඔපෙරා හවුස් එක. අපි ගියා බලන්න අවైలබල් ටිකට්ස් තියනවද කියලා. හැබැයි ඔක්කොම සෝල්ඩ් අවුට්. ඉතින් ඔයාලා ඔපෙරා හවුස් එකේ මොනවා හරි බලන්න ඉන්න ප්ලෑන් කරනවා නම් වියනවලට එන්න කලින්ම ප්ලෑන් කරන එක තමයි හොඳ ක්‍රිස්මස් සීසන් එකට. ඊළඟට යන්න හිතුවේ මියුසියම් එකක් බලන්න. මේ තියෙන ස්ටැටුව එක දෙපැත්තේ තියෙන බිල්ඩින් දෙකේ තියෙන ලොකු මියුසියම් දෙකක්. එක මියුසියම් එකක තියෙන්නේ ආර්ට් හිස්ටරි එක ගැන, අනිත් එකේ තියෙන්නේ සයන්ස් ඇන්ඩ් නේචර් හිස්ටරි එක. ආර්ට් හිස්ටරි එක ගැන තියෙන මියුසියම් එකට නම් දිග පොලිමකුත් තිබ්බා. හැබැයි මේ පොලිමේ ඉඳලා අපි කොහොම හරි ඇතුළට ගියා. මේ මියුසියම් එක නම් ඇත්තටම මාරම ලස්සනයි. මේක හදලා තියෙන්නේ 1800 ගණන් වල කියලා තමයි කියන්නේ. ඉතින් අවුරුදු 100 ගානකට කලින් මෙච්චර ලස්සනට මෙච්චර ඩීටේල් ලස්සනට ඉන්ටීරියර් එකක් කරන්න මොනතරම් දක්ෂ ආටිස්ලා ඒ කාලේ ඉන්නේ නැද්ද? මේ තියෙන්නේ මේ මියුසියම් එකේ තියෙන කැෆේ එක. මේකත් ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ තැනක් වියනවල. ගොඩාක් අය කැමති මේ ඩෝම් එක යට ඉඳන් මේ කැෆේ එකේ එක්ස්පීරියන්ස් එක ගන්න. හැබැයි ලොකු පොලිමක් තිබ්බ හින්දා අපි ඉතින් එතන හිටියේ නැහැ. අපි මියුසියම් එකේ ඉතුරු ටික බලන්න ගියා. මියුසියම් එක හදන්න අයිඩියා එක ඇවිල්ලා තියෙන්නේ හබ්ස්බර්ග් කියන රජපෞලට. සියවස් ගණනාවක් තිස්සේ යාලා එකතු කරපු පේන්ටිංස්, ස්කල්ප්චර්ස්, ට්‍රෙෂර්ස් වගේ දේවල් මිනිස්සුන්ට පෙන්වන්න තමයි යාලා මේ මියුසියම් එක හදලා තියෙන්නේ. ඉතින් අවුරුදු ගානාවක් තිස්සේ යුරෝපියානු ඉතිහාසය වෙනස් වුණාට මේ කලෙක්ෂන් එක තාමත් සේෆ් විදියට තියෙනවා. තාක්ෂණයේ එච්චර දියුණු නැති කාලේ මේ පේන්ටිංස් කියලා කියන්නේ තිබ්බ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යයක්. ඉතින් මේ පේන්ටිංස් වල තියෙන විශේෂත්වය තමයි ලෝකෙ හිටපු ගොඩක් දක්ෂ චිත්‍ර ශිල්පීන් විසින් ඇඳලා තියෙන මේ පේන්ටිංස් වල මොකක් හරි හිඩන් ස්ටෝරි එකක් හැම වෙලෙම තියෙනවා. ඉතින් මේ වගේ මියුසියම් එකකට ඇවිල්ලා මේ තියෙන පේන්ටිංස් වල ඩීටේල්ස් දිහා බලාගෙන හිඩන් ස්ටෝරි එක හොයාගන්න try කරන එකත් හරි ඉන්ට්‍රෙස්ටිං වැඩක්. මේ ආම එකේ ෂයින් එක මොනතරම් රියලිස්ටික්ද කියලා ඔයාලට පේනවද? හැබැයි අපි පොඩ්ඩක් ලං වෙලා බැලුවොත් එහෙම මේක සුදු පාට තීන්ත පාරක්. ඉතින් බලන්නකො කොච්චර දක්ෂ වෙන්න ඕනේද ආටිස්ට් කෙනෙක් එච්චර රියලිස්ටික් විදියට පේන්ටින් එකක් අඳින්න.
පීටර් ක්ලේස් කියලා කියන්නේ 17 වන සියවසේ ඉඳලා තියෙන නිශ්චල වස්තු චිත්‍රයට නගන්න ගොඩාක් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් මේ මියුසියම් එකේ පොඩි කෝණ එකක් තියෙනවා. එයාගේ මේ පේන්ටින්ග්ස් වලින් එයා මොනවද මීන් කරන්න try කරලා තියෙන්නේ, එයා යූස් කරලා තියෙන ටෙක්නික්ස් වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් පොඩි කෝණ එකක් තියෙනවා. මෙතනදී අපිට විශේෂයෙන් එක්ස්ප්ලেইন කරලා පෙන්නන දෙයක් තමයි කොහොමද මෙයා මෙච්චර ලස්සනට 3D විදිහට රියලිස්ටික් විදිහට මේ පේන්ටින්ග්ස් ඇඳලා තියෙන්නේ කියලා. ඒකට ඇත්තටම ගොඩාක් පාවිච්චි කරලා තියෙන්නේ ෂැඩෝස් සහ ලයිටින්ග්ස්. ඉතින් මේ ෂැඩෝස් සහ ලයිටින්ග්ස් වලින් මේ රෙදි වල තියෙන නැමුම් පාරවල් පවා හරිම ලස්සනට අරගෙන තියෙන විදිහ මෙතන හරිම ෂෝක් එකට එක්ස්ප්ලেইন කරනවා. අපි ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට මේ කොයින් කලෙක්ෂන් එක හම්බ වුණා. මේ කොයින් කලෙක්ෂන් එක ඇත්තටම ලෝකේ තියෙන ලොකුම කොයින් කලෙක්ෂන් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මේක නිකන් කොයින් කලෙක්ෂන් එකක් වගේ පෙනුනට ඇත්තටම මෙතන මුළු ලෝක ඉතිහාසයම එක තැනකට කොටු කරපු තැනක් වගේ. මොකද ග්‍රීක ශිෂ්ටාචාරය, රෝමන් එම්පයර්, මෙඩිවල් යුරෝප් වල ඉඳලා මොඩර්න් හිස්ටරි වෙනකම්ම කොයින්ස් මෙතන තියෙනවා. මේ කලෙක්ෂන් එකේ කොයින් වර්ග ලක්ෂ 6කටත් වඩා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතිහාසයේ හිටපු එක පාලකයන්ට තිබ්බ පවර්ස් නැත්නම් යාළගේ ඉන්ට්‍රස්ට් වලට එවිඩන්ස් එකක් විදිහට තමයි මේ කොයින්ස් හඳුන්වන්නේ. උදාහරණයක් විදිහට මේ ක්වීන්ට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබිලා තිනවා ෆැෂන් වලට. ඒ හින්දා මෙයා හදලා තියෙන කොයින් එක ෆැෂන් ඉන්ෆ්ලුවන්ස්ඩ් එකක්. මියුසියම් එක බලලා ඉවර වෙලා අපි ආවේ වියනාවල ලෑන්ඩ්මාර්ක් එක විදියට සැලකෙන සෙන්ට් ස්ටෙෆන් කැතීඩ්‍රල් එක බලන්න. මේ කැතීඩ්‍රල් එකේ එළියේ තියෙනවා ලොකු ක්‍රිස්මස් මාකට් එකක්. හැබැයි ටිකක් රෑ වුණාම තව ක්‍රිස්මස් මාකට් එක ලස්සන හින්දා අපි ඇතුළට ගියා බලන්න. වියන කැතීඩ්‍රල් එක ළඟම තියෙනවා චීස් කේක් ෂොප් එකක්. අපි ඒකට ගියා කොෆි එකක් බොන්න. මේකේ චීස් කේක් එක නම් මාරම රසයි. ඒක නටෙලා එක තමයි දෙන්නේ. ඔයාලා වියන ගියොත් නම් මේක නම් මිස් කරන්න එපා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ක්‍රිස්මස් මාකට් එකට. ඇත්තටම මේක වියනවල තියෙන ටිකක් ලොකු ක්‍රිස්මස් මාකට් එකක්.
සිටි එක පුරාවටම හැම තැනම දැක ගන්න පුළුවන් දෙයක් තමයි මේ අස්ස කරත්ත. ඇත්තටම ඒකෙන් හරිම වින්ටේජ් වයිබ් එකක් එනවා මුළු සිටි එකටම. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ තවත් එක ෆේමස් තැනකට. ඇත්තටම මේක ෆේමස් shopping street එකක්. ඔයා වියෙන්නා ක්‍රිස්මස් ගැන මොනවා හරි Google search කරොත් අනිවාර්යෙන් මේ street එකේ photos නම් හොයාගන්න පුළුවන්. අද දවසම වියනවල ඇවිදලා ඇත්තටම මට තේරිච්ච දේ තමයි වියන කියන්නේ ක්‍රිස්මස් එකට මාරම ලස්සන සිටි එකක්. මේ කැමරාවට ඉතින් හැමදේම කැප්චර් කරගන්න අමාරුයි. හැබැයි ඔයාලා හැම කෙනෙක්ම මේ එක්ස්පීරියන්ස් එක නම් අනිවාර්යයෙන්ම ගන්න වටිනවා. ක්‍රිස්මස් එකට ඉතින් මෙහි ගොඩක් ලස්සන හින්දාම ගොඩාක් රටවල් වලින් මෙහෙට එනවා මේ ලස්සන බලන්න. වලට පේනවනේ ගොඩාක් crowded මෙහි. ඉතින් වියන එන්න ඔයාලගේ අදහසක් තියෙනවා නම් ගොඩක් කලින් ඉඳලම accommodation book කරලා හොඳට plan කරලා එන එක තමයි හොඳම. දැන් මේ ටික ටික ඇවිදගෙන යන්නේ වියනවල තියෙන ලොකුම ක්‍රිස්මස් මාකට් එක බලන්න. මේ ක්‍රිස්මස් මාකට් එක නම් ඇත්තටම මාරම ලස්සනයි. මං හිතන්නේ මං ගිහිල්ලා තියෙන ලස්සනම ක්‍රිස්මස් මාකට් එක තමයි මේක. මෙතන නම් ඇත්තටම හරිම crowded. මං හිතන්නේ වියනවල තියෙන crowded තැන මෙතන වෙන්නේ නැති. හැබැයි ඉතින් අපි පොඩ්ඩක් හෙමින් ඇතුළට ගිහිල්ලා මාකට් එකේ තියෙන පොඩි shops බලන්න ගියා. ටික රෑවේගෙන ආපු හින්දා අපි හිතුවා දැන් නම් Airbnb එකට ගියොත් හොඳයි කියලා. මොකද අපිට හෙටත් තියෙනවනේ දිග දවසක්. ඒ හින්දා අපි ඉතින් Airbnb එකට යන්න හිතුවා. මේ යන අතරමඟදී අපිට ලින් චොක්ලට් ෂොප් එකක් හම්බ වුණා. මේ කාලෙට ලින් ෂොප් වල තියෙනවා සීසනල් වෙරයිටිස්. ඉතින් මේවා ටිකක් ප්‍රසිද්ධයි. මේකෙන් චොක්ලට්ස් ටිකක් අරගෙනම යනවා කියලා නතර වුණා. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් වියනවල ෆස්ට් ඩේ එක අපිත් එක්කම එක්ස්ප්ලෝර් කරන්න එකතු වෙච්ච ඔයාලා හැමෝටම වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you so much. එහෙනම් part 2 එක එක්ක එනකම් හැමෝටම සුබ දවසක්.